මේ අපේ රටේ කොයි හරි ගමක ජීවත් වෙන ගුණපාල. එයාගේ මුළු ජීවිතේම ගෙවුනේ අනුන්ගේ ගෙවල් හදන්න සිමෙන්ති යන එකේ. හැමදාම හවස් එද්දී ගුණපාල ගෙදර එන්නේ දාඩිය මුගුරු පෙරාගෙන. ඒත් තමන්ගේ එකම පුතාගේ අනාගතය ගැන ලොකු හීනයක් හිතේ තියාගෙන. පුතා ඉගෙනගෙන ඉවර වුණත් තාමත් රස්සාවක් නැතුව ගෙදර ඉන්න එක ගුණපාලට ලොකු බරක් වුණා. අද ගුණපාලගේ ජීවිතේ තවත් එක් තීරණාත්මක දවසක්. ගුණපාලගේ පුතා තීරණය කරනවා තමන්ගේ දෛවය වෙනස් කරගන්න හොඳම තීරණය තමයි කොළඹ නගරයට යන එක කියලා. ඉතින් ගුණපාලගේ පුතා මේ ගැන තාත්තත් එක්ක කතා කරනවා. නැහැ තාත්තේ, දැන් කාලේ හරිම වේගවත්. පත්තරේ තිබුණු දැන්වීමකට මම ලියුමක් දැම්මා. ඒකට මට හෙන්න කියලා පණිවිඩයක් ආවා. මේක මග අරගන්න බෑ. මම ගිහින් කොහොම හරි හොඳ රස්සාවක් හොයාගන්නවා. කොළඹ කියන්නේ ලේසි තැනක් නෙමෙයි පුතේ. ඒක හරිම රළු හිතක් තියෙන නගරයක්. අපි වගේ මිනිස්සුන්ට එහෙ ඉන්න එක ලේසි වෙන්නේ නෑ. උඹට එහෙ නවතින්න තැනක් එහෙම තියනවද? ඔය යන්න හදන්නේ? ඊටම මට සතුටක් නෑ පුතේ උඹව වෙන් කරලා යවන්න. ඒත් හැමදාම මඩ කාගෙන මේ වගේ දුක් විඳින්න උඹට ඉඩ දෙන්නත් මට බෑ. උඹ මගේ රස්සාව කරන්න ඕනි කියලාත් නෑ. මම දන්නවා තාත්තා, මේ අතපය මහන්සි කරලා මාව ඉගැන්වුවේ මාව මේ තත්ත්වයෙන් මුදව ගන්න කියලා. මම ගිහින් ඉක්මනටම අම්මවයි තාත්තවයි සතුටින් තියන්න. බය වෙන්න එපා තාත්තේ. මම ගිහින් ගොඩාක් මහන්සි වෙලා වැඩ කරන්න. මං තාත්තවයි අම්මවයි මේ අපායෙන් මුදව ගන්නවා. මට ඕනි මේ ලෝකේ තියෙන ලොකුම සැපත ඔයාලට දෙන්න. ඒ නිසයි මම මේ තීරණය ගත්තේ. අම්මගේ දැස්වල ඇත්තේ තම දරුවා වෙන්නේ යන ශෝකය වුණත් ඇය ඒ සියල්ල යටපත් කරගෙන ඔහුට ආශිර්වාද කරයි. නගරයේ නුහුරු රළු බව ගැන ඇගේ හිතේ බියක් තිබුණද පුතාගේ දැස්වල තිබෙන අභිමතාර්ථය දෙස බලන විට ඇයට දැනෙන්නේ නිහඬ ආඩම්බරයක්. අනේ මන්දා පුතේ, උඹේ ඔය ලොකු හීන සැබෑ වෙනවා බලන්න තමයි අපිත් මේ ඇස් අරගෙන ඉන්නේ. මං කොළඹ යන්නේ සල්ලි හම්බ කරලා අපේ මේ පුංචි ගේ හදන්න. තාත්තගේ අතපය වලට නිදහසක් දෙන්න. මම ගිහින් ස්ථීර තැනක් හොයාගත්ත ගමන් අම්මලාවත් එහෙ එක්කන් යනවා කොළඹ බලන්න. තාත්තව තාත්තගේ වැඩවලින් නිදහස් කරන්න ඕනේ අම්මේ. එයාට තවත් වාරු නෑ. අපිට මොන කොළඹද පුතේ? උඹ රස්සාවක් කරගෙන හොඳින් ඉන්නවා නම් ඒ ඇති. යන තැනක පරිස්සමෙන් ඵලයක්. මගේ පුතාට කවදාවත් වරදින්නේ හරි අම්මේ, මං හැමදේම බලාගෙන කරන්නම්. මං හෙට උදේම 4 බස් එකේ යනවා. අම්මා තාත්තව බලා ගන්න. මං ගියපු ගමන් ඔයාලට ලියුමක් එවන්නම්. අම්මලත් මට ලියුමක් එවන්න. මට පුළුවන් නම් කන්තෝරුවට ගිහින් කෝල් එකක් දෙන්න. මං අම්මට නම්බරේ එවන්නම්. පාර දෙස දැස් දල්වාගෙන සිටින පුතාගේ මනසේ මැවෙන්නේ නගරේ උස් ගොඩනැගිලි නොව තාත්තාගේ ගැහුණු දාත්වලට විවේකයක් දී හැකි සුන්දර හෙට දවසකි. අවුවේ වේලි වේලි හෙම්බත් වී පාර දිගේ එන ගුණපාලගේ රුව ඈතින් දිස්සෙද්දී පුතාගේ හදවතේ ගැස්ම තවත් වැඩි විය. තමන්ගේ මේ හදිසි තීරණයට තාත්තා පවසන්නේ කුමක්දයි පුතා කල්පනා කළේය. තාත්තේ, මං අම්මටත් කිව්වා මං හෙට උදේම කොළඹ යන්නයි හිතාගෙන ඉන්නේ. අම්ම නම් කිව්වා තාත්තා අකමැති වෙන එකක් නෑ කියලා. අම්මා අකමැති නම් මම මොකටද පුතේ අකමැති වෙන්නේ? පුතා පරිස්සමෙන් ගමන යන්න ලෑස්ති වෙන්නකෝ. සල්ලි මුදල් ටිකක් මං හොයලා දෙන්න අද රෑ වෙද්දි. වහනවල රළු ഘോഷාවත් නන්නාදුන මිනිසුන්ගේ රවා බැලීම් මැදත් ඔහු මොහොතකට ගල් ගැසුණාය. මේ තමයි ඔහු හීන දැකපු නගරය.
ඒත් ඒ හීනය මෙතරම් බියකරු වේ යයි ඔහු කවදාවත් සිතුවේ නෑ. නැහැ. මට මේම බය වෙලා බැහැ. මේක මං හිතුවට වඩා ලොකුයි. ඒ වුණාට ඒත් මං ආවේ ආපහු හැරිලා යන්න නෙමෙයි. තාත්තා මං එනකම් බලන් ඉන්නවා. අම්මා දුක් විඳිනවා. මෙතන මං බය වෙලා හිටියොත් ඒ මිනිස්සුන්ගේ හීනත් මැරිලා යයි. මට පුළුවන්. නගරයේ වීදුරු මැදුළුවර රස්සාවක් කරන්න හීන දැකපු පුතාට අවසානයේ නතර වෙන්න උනේ කාර්යබහුල තේ කඩේක. උපාධි සහතිකයකට වඩා බඩගින්න බලවත් වුණු තැන ඌට සිද්ධ වුණේ තේ හොදන්නයි මේ සිපිය දාන්න. වැටුපත් ප්‍රමාණවත් නොවුණු නිසා දිනක් තම ස්වාමියා සමග මේ ගැන කතා කරා. මුදලාලි මං හරිම දුප්පත් කොල්ලෙක්. මං ගමෙන් ආවේ ලොකු සල්ලිකාරයෙක් වෙන්න බලාගෙන. ඒත් දැන් මේක හාත්පසින්ම වෙනස් වෙලා. මට මේ ලැබෙන මුදල හරිම මදි. මගේ අම්මට තාත්තටවත් යවන්න විදියක් නැහැ. සල්ලි ඉතුරු කර කර දියුණු වෙන්න හිටියොත් කවදාවත් කරන්න බෑ. ඔයා ඔය ගන්න වැටුප ටිකක් හරි ආයෝජනය කරන්න මාකට් එකේ. කොටස් වෙළඳ පොළට දාන්න. එතකොට සල්ලි තනියම වැඩ කරයි. ඔයාට හැමදාම තේ කෝප්ප හොද ඉන්න ඕනේ වෙන්නේ නැහැ. බිස්නස් කරන හැටි ඉගෙන ගන්න. අන්න එතකොටයි උඹට නියම සල්ලිකාරයෙක් වෙන්න පුළුවන්. බය වෙන්න එපා. පොඩියට පටන් ගන්න. මම ඔයාට උදව් කරන්නම් කොහොමද කරන්න කියලා. මේක තමයි ඔයාට තියෙන හොඳම පාර. මුදලාලිගේ අවවාද පිළිගත් ඔහු තමන් සතු සොච්චම් මුදලින් රුපියල් 500ක් යොදවා තම පළමු ආයෝජනය ආරම්භ කළේය. එතැන් පටන් ඔහුට තිබුණ එකම කාර්යයකි. තේ කෝප්ප සෝදන අතරතුර ලැබෙන සෑම වේකේදීම ඔහු තම දුරකථනයේ දෙස බැලුවේ මහත් බලාපොරොත්තුවෙනි. රුපියල් 500 1000ක් 2000ක් වනතුරු ඔහු දහසකුත් හීන මැව්වාය. තත්ත්වය තවත් නරක අතට හැරෙමින් මුළු වෙළඳ පොළම එකවරම කඩා වැටෙන්නට විය. මුදලාලි මේ බලන්නකො. මම අර දාපු රුපියල් 500 දැන් තවත් අඩු වෙලා. මුළු මාකට් එකම රතු වෙලා. මට හිතෙනවා මේක හරියන්නේ නැහැ කියලා. ලෝකේ දියුණු වුණු හැම සල්ලිකාරයෙම කලේ ඕකයි. බඩුවල ගණන් අඩු වෙනකොට තමයි මිනිස්සු වැඩිපුර ගන්න ඕනේ. බිස්නස් කියන්නේ අවදානමක් තමයි. හැබැයි ඉවසීම තියෙන මිනිහා තමයි අන්තිමේට දිනන්නේ. අද බය වෙලා සල්ලි අයින් කරගත්තොත් උඹට කවදාවත් ගොඩ එන්න ලැබෙන්නේ නැහැ. ඒත් මුදලාලි මේක ලොකු අවදානමක්. තව වැටුනොත් එහෙම මගේ සල්ලි ටික අපරාදේ. දැනටමත් මම මාසෙන් මාසෙට ලොකු ගාණක් දාලා තියෙනවා. මාකට් එක වැටෙනකොට ඉවසීමෙන් ඉන්න පුළුවන් එකාට විතරයි අන්තිමට ජයග්‍රහණය හම්බ වෙන්නේ. ඉවසීම තමා මෙතන වැදගත්ම දේ. දැන් බය නැතුව ඉන්න. අනාගතයේ දවසක උඹට මේ තේ කඩේ හරි පුංචි තැනක් වගේ පෙනේ. ඒ නිසා එතකන් ඉවසීමෙන් බලන් ඉන්න. දියුණුව සාර්ථකත්වය කියන්නේ ලේසි මාර්ගිකුත් නෙමෙයි. මුදලාලි කිව්ව විදිහටම පුතා ඉවසීමෙන් බලා සිටියා. දවසින් දවස මාකට් එක උඩ පල්ලම් ගියත් එයා තමන්ගේ උත්සාහය අත්හැරියේ නැහැ. තේ කඩේ වැඩ කරන ගමන් එයා හැමදාම ෆෝන් එකෙන් තමන්ගේ ආයෝජනය දිහා බලාගෙන හිටියා. ඔහොම කාලයක් යද්දී එක දවසක් උදේ තමන්ගේ ෆෝන් එක බැලුවා. එයාට තමන්ගේ ඇස් අදාහගන්න බැරි වුණා. රුපියල් 500කින් පටන් ගත්ත ඒ ආයෝජනය අද රුපියල් කෝටියක් වෙලා. අවුරුදු ගානක ඉවසීමේ ප්‍රතිඵලය අන්තිමේට පුතාට ලැබුණා. එදා හීන දැකපු ජීවිතය දැන් අතේ දුරින් බව වැටහුණා. එදා පරණ බෑග් එකක් කරේල්ලගෙන අඩිපාර දිගේ හීන පොදියක් අරන් ගිය ඒ පුතා අද අහපව් ගමට එන්නේ ලොකු කාර් එකකින්. නගරයේ යෝධ ගොඩ නැගිලි වලට බය වුණු ගැමිකොල්ලා අද තමන්ගේ දාඩිය මහන්සියෙන් ඒ නගරයේ දිනලා ඉවරයි. පාරායිනේ හිටපු ගමේ මිනිස්සු පුදුම වෙලා පුතාගේ කාර් එක තමන්ගේ පුංචි ගේ ඉස්සරහ නතර වුණා. එයාට උරුනේ ඉක්මනට බෑලා ගිහින් තමන්ගේ අම්මවයි තාත්තවයි බදා ගන්න. තමන් පොරොන්දු වුණ විදිහටම මේ පවුලේ දුප්පත්කම ඉවර කරලා ඉවරයි. අලුත් හෙට දවසක් අරන් එන්න එයාට පුළුවන් වුණා. ඒ කියන්නේ තාත්තේ මං ඒ සල්ලි වලින් කොටස් වෙළඳපොලේ ආයෝජනය කරා. මාකට් එක වැටිලා හැමෝම බය වුණ වෙලාවේ මං බය නොවි ඉවසීමෙන් හිටියා. ඉවසීම තමා මම මෙතෙන්ට ගෙනාවේ. මං එදා වැරදි තීරණයක් ගත්තා නම් මගේ ඉවසීම නැති වුණා නම් අද මට ගොඩක් දේවල් නැති වෙන්න තිබුණා. දැන් අපේ දුප්පත්කම ඉවරයි තාත්තේ. මං පොරොන්දු වුණ විදියට මං ඔයව රජ සැපෙන් තියනවා.
ඒ වගේම රුපියල් 500න් මට කෝටියක් හොයන්න ලොකු උදව්වක් වුණා. මන් දැනගෙන හිටියා පුතේ මගේ කොල්ලා කවදා හරි මේ වගේ ජයග්‍රහණයක් අරන් ගමට එනවා කියලා. මට උඹ ගැන ආඩම්බරයි. උඹේ ওই දක්ෂකම තමයි උඹ මෙතෙන්ට ගෙනාවේ. මම මඩ නාගෙන හම්බ කරලා උඹට ඉගැන්නුවේ මේ වගේ රජෙක් වෙනවා දකින්න. බලන්න යාළුවනේ රුපියල් 500කින් පටන් ගත්ත ගමන රුපියල් කෝටිකින් ඉවරුනේ ඉවසීම නිසා. ජීවිතේ අමාරුම වෙලාවට බය වෙලා දුවන්න එපා. ඒ වෙලාවට තමයි අපි තව තවත් ශක්තිමත් වෙන්න ඕනේ. ඔයාලත් අදම පොඩියට පටන් ගන්න. ඉවසීමෙන් වැඩ කරන්න.